මේ විදිහට ඩෝ එකක් මැද්දට තියලා තමයි වෙනස් විදිහකට හැදුවේ. ඉතින් ඉස්සරහට අපි පාරිභෝගිකයන්ටත් මේක ලබා දෙන්න උත්සාහ කරනවා. චිකන් ලෙග් දෙකයි, බිත්තර දෙකයි, බිරියානි තමයි මැද තියෙන්නේ මේ ඩෝ එක මැද තියෙන්නේ. ඉතින් මේක මැද තියෙන්නේ චිකන් ඩ්‍රම් ස්ටික් දෙකයි, බිත්තර දෙකයි තම්බපු ඊට අමතරව බිරියානි තියෙන්නේ. මේ ගන්නේ ඒ බේක් වෙච්ච බිරියානි. බිරියානි ඕඩර් එකක් ආවා පන්සලට දානයක් දෙන්න. ඉතින් මේ බිරියානි ඕඩර් එක ආවේ ඊයේ නදී එකක් අගෙන්. අද අපි බලමු මේ බිරියානි එක හදන්නේ කොහොමද කියලා. මේක වෙනස් විදිහකට තමයි මම හදන්න උත්සාහ කරන්නේ. මොකද අපි ළඟ නැති වෙනස් විදිහකට බිරියානියක් නිෂ්පාදනය කරන්න තමයි අද හදන්නේ. ඉතින් විශේෂිත බිරියානි එක හදන විදිහ තමයි මේ අපි අලුත් ක්‍රමයකට මේ බිරියානි එක නිෂ්පාදනය කරන්නේ. දානයක් සඳහා මෙන්න මේ විදිහට ඩ්‍රම් ස්ටික් බිත්තර තියලා බිරියානි එක අපි මේක උඩින් මෙහෙම ගහනවා. දැන් ඔන්නම කරලා පොඩ්ඩක් උස්සනවා. එතකොට ඔන්නම කඩාන වැටෙනවා. දැන් තියෙන්නේ අපිට ඩෝ එක හොඳට මෙහෙම කරලා උඩට අරගෙන හතර කොනෙන්ම බිරියානි කුඩින් නමා ගත්තා. දැන් මේක පොඩ්ඩක් සීල් කරන්න ඕනේ මෙහෙම. ඒක ලෙහෙන්නේ නැති වෙන්න අපි සීල් කරගන්නවා මෙන්න මෙහෙම. ඉතින් ඔන්න විශේෂිත බිරියානි එක oven එකට දාන්න තමයි යන්නේ. දාන්න කලින් අපි උඩින් පොඩි බිත්තර සාරු ටිකක් ගන්නවා මේක ලස්සන වෙන්න. මේක හොඳ බ්‍රවුන් කලර් එකක් එන්න නම් උඩින් බිත්තර සාරු ගන්න ඕනේ. ඉතින් මැද තියෙන්නේ චිකන් ලෙග් දෙකයි, බිත්තර දෙකයි, බිරියානි තමයි මැද තියෙන්නේ. මේ ඩෝ එක මැද තියෙන්නේ. ඉතින් අපි මේක oven එකට දාලා බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් මේ oven එකේ තියෙන්නේ අපි හදපු වෙනස් විදිහේ බිරියානි දෙක. ඔයගොල්ලන්ට පේනවා ඇති බිරියානි දෙකක් බේක් වෙන ගමන් තියෙන්නේ. එක බිරියානියක් බේක් වෙලා තියෙන්නේ. දැන් අපි මේ බේක් වෙච්ච බිරියානි එක එළියට ගන්න තමයි හදන්නේ oven එකෙන්. උෂානි ගන්න oven එක එළියට බේක් වෙච්ච බිරියානි එක. ඉතින් මේ ගන්නේ ඒ බේක් වෙච්ච බිරියානි. ඉතින් මේක මැද තියෙන්නේ චිකන් ලෙග් දෙකයි, බිත්තර දෙකයි, බිරියානි ඔක්කොම මේක මැද තියෙන්නේ. ඉතින් අද පන්සලේ දානයකට තමයි මේ බිරියානි එක අපි පිළිගන්න ඕන හදන්නේ. පළවෙනි වතාවට මේ වගේ බිරියානියක් අපි නිෂ්පාදනය කරේ. අපි බලමු මේක කොයි වගේ වෙයිද, දානයට හොඳට තියෙයිද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි වෙනස් විදියට හදපු බිරියානි එක. දැන් මේක අපි පාර්සල් කරන්න යන්නේ. මේක හදනකොටම ඔයාලට කිව්වා මම මේක දානයකට තමයි නදී කක්ක තමයි ඕඩර් එක දුන්නේ කියලා. ඉතින් මේ නදී කක්ක දුන්න බිරියානි එක මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේකේ ලස්සන. මේ විදිහට ඩෝ එකක් මැද්දට තියලා තමයි වෙනස් විදිහකට හැදුවේ. ඉතින් ඉස්සරහට අපි පාරිභෝගිකයන්ටත් මේක ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ තියෙන නදී කක්කට අපි හදපු විශේෂ බිරියානි එකේ තවත් බිරියානි එකක්. බිරියානි 3ක් තමයි අපි හැදුවේ. තියෙන්නේ අනිත් බිරියානි එක ඒකත් රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් වෙනස්ම බිරියානි එකක්. ඉතින් මේක විශේෂිත බිරියානි එකක්. ඉතින් මේක ඩෝ එකකින් කවර් වෙලා එන, ඒ කියන්නේ බන් එකක් වගේ දෙයකින් කවර් වෙලා එන මේ බිරියානි එකක් මේක. මේක මැද තියෙන්නේ බිරියානි තියෙනවා, චිකන් ඩ්‍රම් ස්ටික් තියෙනවා, ඊට පස්සේ බිත්තර තියෙනවා තම්බපු. ඉතින් මේ හැමදේම බිරියානි එකට අඩංගු දේවල් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක ග්‍රේවි එකත් එක්ක කඩාගෙන ඕගොල්ලන්ට කන්න පුළුවන්. ඇතුලේ තියෙන බිරියානිත් කන්න පුළුවන්. ඉතින් වෙනස් විදිහේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරේ. ඇත්තටම මේක දානයකට තමයි නිෂ්පාදනය කරේ, පන්සලකට දානයක් දෙන්න. ඉතින් මම නිෂ්පාදනය කරලා බැලුවා මේක හොඳද කියලා. ඉතින් මේ තියෙන්නේ බිරියානි එක.